යනකොට අපි කොච්චර කරක් වුණත් අපි ඉවසලා ඉන්න පුරුදු වෙන්න ඕන. තේරුණාද? ඊට පස්සේ වැටෙන්නේ කහ එළිය. මේ කහ එළිය වැටෙන්නේ රතු එළියට පස්සේ. ඒ කියන්නේ අපි ගමන යන්න සූදානම් වෙන්නේ කහ එළිය වැටුණාට පස්සේ. හරි දැන් කියන්න බලන්න රතු එළිය වැටෙන දිනවල අකමැති කතිය කවුද කියලා? සුපුන් අයියෝ අත උස්සන්න නැත්තේ? ඔයාට ට්‍රැෆික් ලයිට් එකේ ඉන්න ආසයිද? ටීචර් මම රතු පාටට ගොඩක් ආසයි. ඒ හින්දා රතු පාට එළිය වැටලා තිනවට මම ගොඩක් කැමතියි. සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ. ඇයි මට බොරු කිව්වේ? ඔයා රතු පාටට කැමති කෙනෙක් නෙමෙයිනේ. ටීචර් අපේ තාත්තා ට්‍රැෆික් ලයිට් තියෙන තැන් වල හඳුන් ගුව විකුණනවා. කොළේ එළිය වැටුනම වාහන හඳුන් කුරු ගන්න නැතුව හයියෙන් යනවා. ඒ වෙලාවට තාත්තා දුකින් බලන් ඉන්නව මන් දැකලා කියනවා. ඒකයි මම රතු එළියේ වැටෙනවට කැමති ටීචර්.